හායි ගයිස් ඔන්න අද අපි බලන්න යන්නේ අපි ඉස්සරහින් ඉන්නේ සුපිරි ඉවෙන්ට් එක. ඉතින් ඔයාලට අද ගන්න තියෙන කෙලිම ගෝල්ඩන් ෂර්ට් එකම එන ඉවෙන්ට් එකක්. ඉතින් ඔයාලට මුලින් බලන්න පුළුවන් මෙන්න විදිහට අපිට ලොල් ඉමෝට් එකත් එක්ක මෙන්න බණි එකක් එනවා. මෙන්න මේ විදිහට තමයි ඉතින් ලොල් එකේ රිටර්න් වෙන්න තියෙන්නේ. ඒ ලොල් එකත් එක්ක තව ඉමෝට් තුනක් එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෝකර් සෙට් එක එනවා. ගෝල්ඩ් රොයල් බන්ඩල් එකක් එනවා. මෙන්න විදිහට තව සුපිරිම මෙන්න විදිහට ඩිසයින් කරපු කිට් සෙට් එකක් එන්න තියෙනවා. තවත් ඉතින් මෙන්න විදිහට AWM ස්කින් එකක් එන්න තියෙනවා. ඊට පස්සේ තව මෙන්න විදිහට ආර්ටික් බ්ලූ බන්ඩල් එකක් එන්න තියෙනවා. තව යුවෝ බන්ඩල් සෙට් එකක් එන්න තියෙනවා මෙන්න විදිහට. ඒ ටික නම් මේ විදිහට දැන් තව මෙන්න විදිහට පරණ ලෙජන්ඩ් ඉමෝට් සෙට් එකක් එනවා. ඒ ටිකත් ඉතින් සුපිරියක්. තව ඉතින් මෙන්න බ්ලූ ලොක් කිට් සෙට් එක එන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක සුපිරි ඉමෝට් එකක් තියෙනවා. ඒකත් ඉතින් සුපිරියට ඩිසයින් කරලා තියෙනවා. තව ඉතින් මෙන්න විදිහට යෝ වලට් එක අප්ඩේට් වෙනවා. තව අපිට මෙන්න විදිහට බ්ලඩ් මූන් අප්ඩේට් එක එනවා. තව මෙන්න විදිහට පරණ ඉමෝට් සෙට් එකක් එනවා. තව සුපිරි මැක්ස් 7 ඉමෝට් එකක් එනවා. තව බ්ලඩ් මූන් එකට ඇනිමේෂන් එකක් එනවා. මෙන්න විදිහට ගෝල්ඩන් ෂර්ට් එක එනවා. හරි ඉතින් ඔන්න ඔය ටික ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන. ඉතින් සුපිරි ඉවෙන්ට් එකක් ගැන තියෙනවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යන් අද ගෙනා වීඩියෝ එකට. හරි ඉතින් වීඩියෝ රැනේ පොඩි දේවල් තියන් මතක් කරනවා. මම අලුතෙන් ගිල්ල හැදුවා. ඉතින් ගිල්ල ගොඩ දාන්න කැමති කෝල්ඩ් සෙට් ඉතින් මේ උඩ පේන නම්බරයට අනිවාර්යෙන් මැසේජ් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මම ඔයාලට හැමදාම මතක් කරන දේ තමයි මේ channel එකේ ෆව් එකේ ගහුවම ඔයාලට ලොකු giveaway එකක් තියෙනවා. ඒකින්ද බලන්න හැමෝම subscribe පාරක් දාලා share පාරක් දාලා support එකක් දෙන්න. හරි ඉතින් අපිට මෙන්න විදිහට Naruto chapter 3 ආ එනවා කියලා. Naruto chapter 3 එකේ මෙන්න විදිහට තමයි බන්ඩල් ටික තියෙන්නේ. ඉතින් හරි ඊගාවට අපිට එනවා කියලා තියෙන්නේ. ඉතින් යුවෝ වලට් එක මෙන්න විදිහට තමයි ඉතින් ඊගාවට එන යුවෝ ගන් ටික තියෙන්නේ MP5 එකයි. තව එනවා අපිට ඒකට AK47 එක ඇඩ් කරලා තියෙනවා. AK47 එකයි තව අර රතු පාට 6 ෂොටි එනවා කියලා තියෙනවා. ඒ 6 ෂොටිය තමයි ඉතින් දැන්ට නම් එනවා කියලා තියෙන්නේ. මෙන්න විදිහට අපිට ඊගාවට තියෙන්නේ ගෝල්ඩ් රොයල් බන්ඩල් එක. ඉතින් ගෝල්ඩ් රොයල් එකේ ඉස්සරහන ලක් එක 100ට දාලා දැන් තිබි දැන් 200 කරලා ඒකටත් කෙලවල තියෙන්නේ. ඉතින් අපිට ගෝල්ඩ් රොයල් එකට මෙන්න මේ බන්ඩල් එක තමයි දැන්ට එන්නේ කියලා තියෙනවා. තව මෙන්න මේ බන්ඩල් එක එනවා කියලා තියෙනවා. මෙන්න එක සිග්නල් එකක් වගේ බන්ඩල් එකක් ඩිසයින් කරලා තියෙන කන්දි. තව මේ බන්ඩල් එකයි ඔය ටිකෙන් මෙන්න ෆ්‍රී මේල් බන්ඩල් එන කියලා තියෙනවා. මේ ෆ්‍රී මේල් බන්ඩල් එන්න එක නා හරියටම ෂුවර් නෑ. අර මේ සිග්නල් එකක් වගේ තියෙන ඒ ෆුල් බන්ඩල් එක තමයි එනවා කියලා දැන්ට දැන් තියෙන්නේ. තව මෙන්න මේ රතු පාට බන්ඩල් එකත් ගෝල්ඩ් රොයල් වලට එනවා කියලා තියෙනවා. ඒක නම් එන එකම හරියට ෂුවර් නෑ. අපි බලමු ඉතින් අපිට ඊගාවට එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් අපිට ඊගාවට එන්න තියෙන්නේ මෙන්න විදිහට පරණ ඉමෝට් සෙට් එක. මෙන්න කාර් එක අර බොනට් එක උඩ නැගලා නටනවා වගේ ඉමෝට් එකයි. තව මෙන්න විදිහට ඒක ඉන්නේ මොකෝ ස්ටෝ එකට. තව මෙන්න විදිහට එනවා අර තේ බොන වගේ ඉමෝට් එක එනවා. අර ඔයාලා දැකලා ඉතින් පරණ ඉමෝට් එකත් ඉතින් ඒක අර මොකෝ ස්ටෝ වලට ආව හින්දා ඔයාලට මෙතන එකක් තෝරලා ගන්න පුළුවන්. දන්නවනේ ඉතින් අර මොකෝ ස්ටෝ වලට එන විදිහ. ඒ විදිහට තමයි එනවා කියලා තියෙන්නේ නම් මෙතන මේ ඉමෝට් එකයි තව එනවා කියලා තියෙන්නේ මෙන්න විදිහට කෝබ්‍රා ඉමෝට් එක. කෝබ්‍රා බයික් එක කියන්නේ ඒ ඉමෝට් එකත් එනවා කියලා මේ ටිකෙන් මොකක් එයිද දන්නේ. ඉතින් හරියටම ওই දෙකෙන් එකක් තමයි එන්නේ මෙන්න විදිහට. ඉතින් අර පරණ ඉමෝට් එක ආයි ඩිසයින් මේ රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් අපි ඒ ඉවෙන්ට් ඒ විදිහට වෙද්දී අපි බලමු ඊගාට අපිට එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් ඊගාට එන්න තියෙන්නේ මෙන්න විදිහට යෝ බන්ඩල් ටිකක්. ඉතින් යෝ බන්ඩල් එකේ මෙන්න විදිහට ආයෙ එනවා කියලා තියෙන පැරඩොක්ස් එකයි තව මේ ඊට හැවත් ඉතින් යෝ බන්ඩල් එකේ ඒක නම මට හරියට මතක නැහැ. එන්න විදිහට පැරඩොක්ස් එකයි තව මෙන්න විදිහට එනවා මේ යෝ බන්ඩල් එක. මෙන්න මේ රතු පාට නිකන් ගෝනුස් එක විදිහට ඩිසයින් කරලා තියෙන තිබ්බ මේ යෝ බන්ඩල් එනවා කියලා තියෙනවා. තව ඉතින් මෙන්න විදිහට අර පැන්ඩා කිට් එක එනවා. මේ අලුතෙන් ඩිසයින් කරපු පැන්ඩා කිට් එකකුත් තියෙනවා. මේක අර යුනිවර්සල් ටෝකන් එකට තමයි එන්නේ. ඉතින් යුනිවර්සල් ටෝකන් එනවා කියන්නේ ඩයමන්ඩ් 1000ක 1500ක් විතර තිබ්බොත් බන්ඩල් එකක් ෂේප් කරගන්න පුළුවන්. ඒ ඉතින් මෙන්න විදිහට වෙහිකල් ස්කින් එකකුත් ඩිසයින් කරලා තියෙනවා. තව මෙන්න විදිහට පැන්ඩා සීන් එකක් ඩිසයින් කරපු අර ඩබල් පිස්ටල් දෙකකුත් තියෙනවා. ඒකත් ඉතින් සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. හරි ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඒ විදිහට වෙද්දී අපි බලමු අපි ඊගාවට එන තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. අපිට ඊගාවට එන්න තියෙන්නේ මෙන්න විදිහට අර ස්නයිපර් AWM ටිකක් තමයි එන්න තියෙන්නේ. අර ඒකත් නිකන් අර පැන්ඩා සීන් එකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ නා. අර පැන්ඩා සීන් එකට තමයි ඒක අර ස්කෝප් කැල්ලේම අර වෙනම මේ සීන් එකට තියෙන එක. ඉතින් ඒක තමයි අර ඩබල් පිස්ටල් එහෙමත් එන්න තියෙනවා. තව මෙන්න විදිහට අර පරණ ස්නයිපර් එක රිටර්න් කරනවා. ඉතින් හරි ඉතින් ඒ ඉවෙන්ට් ඒ විදිහට ඉවරෙද්දී අපි බලමු අපිට ඊගාවට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් අපිට ඊගාට එන්න තියෙන්නේ මෙන්න වගේ ඉවෙන්ට් එක. ඉතින් මේක නම් එන්නේ යුනිවර්සල් ටෝකන් නෙමෙයි වෙනම විදිහට ඩිසයින් කරපු ටෝකන් වර්ගයකට මෙන්න මේ බ්ලූ ලොක් ඉවෙන්ට් එකත් එන්න තියෙන. ඉතින් මේ මාසේ හරියටම 17 ජූලි 17 කියන්නේ එන්න තියෙන මේ ඉවෙන්ට් එකත්. ඉතින් මේකත් සුපිරි. ඉතින් මේකත් සුපිරි ඩිසයින් කරලා තියෙන පට්ට
ටිකක් තියෙන එතන මේ විදිහට ඔයාලට බලනකොට මේ විදිහට ඩිසයින් කරපු බැනර් ටිකයි ඉමෝට් ටිකයි කිට් සෙට් එක ඔක්කොම තියෙන. ඉතින් ඒක ඉතින් වාසි ඉවෙන්ට් එක ඉතින් අපි බලමු ඒ ඉවෙන්ට් ඒ විදිහට ඉරද්දී අපිට ඊගාට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් මොකක්ද කියලා. ඊගාට ඉතින් අපිට එන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඩිසයින් කරපු ලස්සන බන්ඩල් සෙට් එක එන්න තියෙන. ඉතින් මේකේ ඔය බන්ඩල් ඉස්සෙල්ලා දීපු ඒවත් ආයි රිටර්න් එන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් සුපිරි ලස්සන බන්ඩල් ටික ඉතින් මෙන්න මේ විදිහට ඩිසයින් කරපු මේ බන්ඩල් එකේම නම් ඉස්සෙල්ලා අපිට ආවා මේක මේ විදිහටම යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකට මේ ඉස්සෙල්ලා ආවේ යුනිවර්සල් ටෝකන් 150ක් හරි 200ක් හරි දීලා ගන්න. මේක නම් ඉස්සෙල්ලා ආවේ නැද්ද කොහෙද මේක ඒකේ ඒ බන්ඩල් එකේම පාට වෙනස් කරලා එන බන්ඩල් එක මට නම් හිතෙන්නේ මේක ඉස්සෙල්ලා ආවේ නෑ. මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන යුනිවර්සල් ටෝකන් 600 500ට එහෙම තමයි දෙන්න තියෙන්නේ. ඉතින් සමහර විට අපේ සර්වර් එකට එද්දි මේවා වෙනස් වෙන්නත් පුළුවන්. සමහර විට මේ ටෝකන් ගන්නට වෙන්න ඉඩ තියෙනවා. ඒක නිකන් අර ක්‍රිමිනල් ලා වගේ එන්න ගණන් විදිහට එන්නේ. ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඒ විදිහට කරද්දී අපි බලමු අපිට ඊගාට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් අපිට ඊගාට එන්න තියෙන්නේ මෙන්න විදිහට ආර්ටික් බ්ලූ බන්ඩල් ටික. ඉතින් මෙන්න මේ ටිකත් ආයෙ රිටර්න් කරනවා කියලා කියනවා. ඉතින් ඔයාලට මතක ඇති දැන් අවුරුදු එකමාරකට විතර කලින් අවුරුදු එකමාරකට දෙකකට විතර කලින් මේක මේ විදිහටම රින් ඉවෙන්ට් එකට ඩිසයින් කරා. ඉතින් මාර වැඩේ දැන් ඔක්කොම ටික එක දිගට රිටර්න් කරනවා. ඉතින් මේකත් අපේ සර්වර් එකට එයි කියලා 150ක් විතර ෂුවර්. ඉතින් මේකත් රිටර්න් කරයි. ඉතින් මේකත් හරියටම කන්ෆර්ම් ඩේට් එක ආගම මම ඉතින් ඔයාලට ඒකත් අරන් එන්නයි. ඉතින් හරි ඉතින් ඉවෙන්ට් ඒ විදිහට අපි බලමු අපිට ඊගාට එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. අපිට ඊගාට එන්න තියෙන්නේ මෙන්න විදිහට බ්ලඩ් මූන් සමුරායි කිට් එකත් එක්ක මෙන්න විදිහට මේ වොයිස් කාඩ් එකකුයි ෆ්‍රී මේල් බන්ඩල් එකකුයි ආවෝ කියලා තමයි ඉතින් මහ අමුතු විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න විදිහට මෙතන බෑක්පැක් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆ්‍රී මේල් කිට් එකක් තියෙනවා. ඒකත් ඉතින් සුපිරි ඩිසයින් කරලා තියෙනවා. ලස්සන එක. ඉතින් ඔය ෆ්‍රී මේල් කැරක්ටර් එහෙම දාන් ගන්න කට්ටිය නම් ඉතින් වාසියක් ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඊගාට අපිට මෙන්න මේ විදිහට එන්න තියෙනවා බ්ලඩ් මූන් අප්ඩේට් එකත් එක්ක ඉතින් සුපිරි ඉමෝට් සෙට් එක. ඉතින් මෙන්න මේ ඉතින් බ්ලඩ් මූන් එකට ඩිසයින් කරපු අලුත් ඉමෝට් එකක් ඒකත් ඉතින් සුපිරි ඩිසයින් කරලා තියෙනවා. තව අර පරණ ඉමෝට් ටිකත් එන්න තියෙනවා. මෙන්න ඉතින් අර ඒකත් පරණ ඉමෝට් එක. ඉතින් ඒ ඉමෝට් එක ඉතින් රිටර්න් කරනවා. ඉතින් අපරාධේ පරණ ඒවා රිටර්න් කරන්න. ඉතින් මෙන්න ඉතින් ඔයාලා බලාගෙන පුළුවන් බ්ලඩ් මූන් එකත් එක්ක එනවා. තව මේ මැක්ස් 7 යට සුපිරි ගන් ස්කින් එක. ඒකත් ඉතින් සුපිරි ඩිසයින් කරලා තියෙනවා. ආයි ඉතින් අර වෙනවා ෆයර් ඉන්ෆෙක්ට් කිල් ඉෆෙක්ට් එහෙමත් ඒකට ඩිසයින් කරලා තියෙනවා. ඒකත් හරි ඕ ගන්න එකක් වගේ අර මතක ඇති ඔයාලට ඉතින් ඉස්සෙල්ලා මේ වගේ ගන්න ආවා. ඒකත් ඉතින් සුපිරි ඩිසයින් කරලා තියෙනවා. ඉතින් BR මැච් වල එහෙම නැහැ. ඉතින් මැක්ස් 7 ගහන කට්ටියට වාසියක් එයි. ඉතින් ඒකත් ඉතින් සුපිරිට වෙන්නේ විදිහට ඉස්සෙල්ලා ආව තව පරණ මේ මැක්ස් 7 ස්කිල් එකකුත් දෙනවා. ඉතින් ඒකත් සුපිරි. ඉතින් ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒක එන්නේ යුනිසල් ටෝකන් එකට. ඔයාලට ඉතින් ඩයමන්ඩ් 1500ක් 2000ක් විතර තිබ්බොත් මෙතනින් වෙපන් ස්කින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකට කැමති කට්ටිය දැන් ඉඳන්ම ඩයමන්ඩ් එක රෙඩි කරන් ඉන්න. ඉතින් හරි ඉතින් ඒ ඉවෙන්ට් ඒ ඉදිරියේදී අපි බලමු අපිට ඊගාට එන්න දෙන සුපිරි ඉවෙන්ට් එක මොකක්ද. හරි ඉතින් අපිට ඊගාට එන්න තියෙන්නේ මෙන්න විදිහට ගෝල්ඩන් ෂර්ට් එක. ගොඩක් කට්ටිය ඔය අහලා තිබ්බා. ඉතින් ගෝල්ඩන් ෂර්ට් එන්නේ කවද්ද මොන වගේ ඉවෙන්ට් එකකටද කියලා. ඉතින් ඔන්න ඉතින් ගෝල්ඩන් ෂර්ට් එක මෙන්න වගේ ඉවෙන්ට් එකකට තමයි එන්නේ. මෙන්න මේ බ්ලඩ් මූන් ඉවෙන්ට් එකත් එක්ක ඉතින් බ්ලඩ් මූන් කිට් එකත් එක්ක තමයි ඒක එන්නේ. ඒකත් ඉතින් අර යුනිසල් ටෝකන් එකකට තමයි එන්නේ. ඉතින් මේ බ්ලඩ් මූන් එක ලබන මාසෙ වගේ තමයි එන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි ගෝල්ඩන් ෂර්ට් එකත් එන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මේ මාසෙ අපිට එන ඉවෙන්ට් ටික. ඉතින් ඉවෙන්ට් එකේ ඩේට් ටික මෙන්න ඉදිරිය ඉතින් බනී ඉවෙන්ට් එකත් එක්ක මෙන්න ඉදිරිය බනී MP40 එකත් එක්ක තමයි ෆෝකර් ටිකේම රිටර්න් එන්න තියෙන්නේ. ඉතින් මෙන්න ඉදිරිය බනී බන්ඩල් එකත් එනවා. දැන් මෙන්න ඉදිරිය අර පෝකර් සෙට් එක එහෙමත් එන්නේ යුනිවර්සල් ටෝකන් විදිහට. ඉතින් ඒකත් ටිකට ඉතින් පෝකර් ටික රිටර්න් කරා කියන්නේ ඉතින් අපරාධ. ඉතින් ඒව නම් ඉතින් දැන් ඉතින් මෙන්න ඉදිරිය පෝකර් රිටර්න් එනවා. ඊගාට ඔයාලා බලන්න ඕන මෙන්න ඉදිරිය බනී MP40 ටෝකන් 200යි කහ පෝකරේ 200යි එහෙම 200 150 100 විදිහට තමයි යන්නේ. හරියට ඒ ඉවෙන්ට් ඒ ඉදිරියේදී අපි බලමු ඊගාට එන්න දෙන සුපිරි ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරියට අපිට ඊගාට එන්න තියෙන්නේ හැමෝම ගොඩක් ආසාවෙන් බලන් ඉන්න ඉමෝට් එකයි තියෙන LOL එක. LOL එක මෙන්න වගේ මේ ලක් රොයල් ඉවෙන්ට් එකට තමයි එන්නේ. LOL එකයි තව ඉමෝට් 3කුයි එනවා. ඒකත් ඉතින් අර ලක් එක 50ට දීලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් වෙනම ඩයමන්ඩ් අඩු ගානකින් ගන්න පුළුවන්. ඉතින් පළවෙනි පාරම LOL එක දුන්නා නම් ඉතින් හෙනම වාසි. මෙන්න ඉතින් තව මේ LOL එකත් එක්ක ලස්සන ඩිසයින් කරපු තව ඉමෝට් ටිකකුත් එනවා. තව ඉමෝට් 3ක් එනවා. ඉතින් ඒ ඉමෝට් 3 පාටම ක්වොලිටි ඉතින් හැමෝම ආසාවෙන් බලන් ඉන්න. ඉතින් මෙතන මේ අනිත් ඉමෝට් 3 ගන්න නෙමෙයි. ඉතින් මෙතන LOL එක ගන්න තමයි ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නේ. ඉතින් LOL එක ගන්න කැමති කට්ටිය ඉතින් දැන් මෙතන ඩයමන්ඩ් ටික රෙඩි කරන් ඉන්න. ඉතින් ඩයමන්ඩ් 3000ක් විතර තිබ්බොත් ඉතින් ඔයාලට මෙතනින් LOL එක ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එක ඉතින් අද මේ මාසේ එන්න තියෙන ඉවෙන්ට් එක ඉවර වෙන්නේ. ඉතින්
එහෙනම් ඉතින් එතනින් මගේ වීඩියෝත් ඉවරයි. ඉතින් ඔයාලට මම channel එකේ මුලින්ම මතක් කරා වගේ ඉතින් මේ channel එකේ 5k ගහපු ගමන් ඔයාලට ලොකු giveaway එකක් තියෙනවා. ඉතින් බලන්න හැමෝම subscribe පාරක් දාලා share පාරක් දීලා support එකක් දෙන්න නම් හැමෝටම good bye.